සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා ඔයාලා හැමෝටම. වෙල්කම් ටු මයි YouTube channel. අද මම ඔයාලට කියලා දෙන්න යන්නේ ඔයාගේ බබාට රසම රස වට්ටක්ක පුඩින් එකක් හදාගන්නේ කොහොමද කියලා. මුලින්ම මේ විදියට වට්ටක්ක ටිකක් කොටුවට කපලා හොඳින් ස්ටීම් කරගන්න. දැන් මේ ටික මේ විදියට හොඳින් පොඩි කරගන්න. දැන් භාජනයක් අරගෙන පොඩි කරගත්තු වට්ටක්ක ටික මේ විදියට එකතු කරගන්න. පොත්ත ඉවත් කරගත්ත රටින්ද කෙඩියකුත් මේ විදියට එකතු කරගන්න. දැන් බිත්තරයක් කඩලා මේ විදියට එකතු කරගන්න. ෆ්‍රෙෂ් මිල්ක් ටිකකුත් මේ විදියට එකතු කරගන්න. ෆ්‍රෙෂ් මිල්ක් වෙනුවට ඔයාලට අවුරුද්දට අඩු බවෙක් නම් පොල් කිරි පාවිච්චි කරන්න පුළුවන්. දැන් මේ ටික ගෑරුප්පුවක් ආධාරයෙන් හොඳින් කලවම් කරගන්න. ෆ්‍රෙෂ් මිල්ක් මදි නම් තව ටිකක් එකතු කරගන්න පුළුවන් මේ විදියට. දැන් පුඩින් එක හදාගන්න අවශ්‍ය භාජනයක් අරගෙන මේ විදියට ෆිල් කරගන්න. දැන් ඇලුමිනියම් ෆොයිල් එකක් අරගෙන මේ විදියට කවර් කරගන්න. දැන් මේ විදියට ස්ටීම් කරගන්න තමයි තියෙන්නේ. ලොකු කාලයක් යන්නේ මේක ස්ටීම් කරගන්න විනාඩි 15ක් 20ක් වගේ තමයි යන්නේ. මේ තියෙන මං හදාගත්තු රසම රස වට්ටක්ක පුඩින් එක අපේ බබා නම් හරිම ආසාවෙන් කනවා මේ විදියට හදලා දුන්නාම. ඒ වගේම වට්ටක්ක කන්න අකමැති බබාලට මේ විදියට හදලා දෙන්න පුළුවන්. පෝෂණ ගුණයෙන් ඉහළ පහසුවෙන්ම බර වැඩි කරගන්න පුළුවන් පුඩින් වර්ගයක් තමයි මේ. ඉතින් බබාට කෑම වර්ග ගොඩක් මේ වගේ මගේ YouTube channel එකේ තියෙනවා. ඒවා ගිහින් බලන්න. ඔයා මේ වීඩියෝ එකට කැමති නම් ලයික් එකක් දාලා channel එකත් subscribe කරලා තව කෙනෙකුට බලන්න share පාරකුත් දාන්න. වීඩියෝ එක බලපු ඔයාලා හැමෝටම ආදරෙයි.